ආයිබෝන් සියලු දෙනාටම. තේ පර්යේෂණ ආයතනයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. තේ කර්මාන්තය තුළ වතුකම්කරුවන්ගේ වැදගත්කම් වගේම ඔවුන් මේ සමස්ත තේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය ගැන අපි කලින් වීඩියෝ එකෙන් කතා කළා. ඔබට මතක ඇති. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය තුළ ඊටම වැදගත් තැනක් හිමි වෙලා තියෙන වතුකම්කරුවන් අතර වැටුප් ප්‍රශ්නය පැන නැගීමට හේතු වුණු කරුණු මොනවද වගේම එම ගැටලු ඔවුන්ගේ ජීවනෝපායට සහ ඵලදායීතාවයට බලපාලා තියෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි කම්කරුවන් සලකපුවාම මේ කම්කරුවන් තේ මූලික වශයෙන් තවානයේ සිට මොකද තවාන තමයි මූලික පියවර තේ වගාවේ. එතකොට තේ තවානක සිට තේ නිමිතේ නිෂ්පාදනය ඒ කියන්නේ අවසන් පියවර දක්වා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. අපි තේ ක්ෂේත්‍රයේ කටයුතු බැලුවොතින් අස්වනු නෙලීම ඒ කියන්නේ මේක තමයි තේ වත්තකට ආදායම ලැබෙන කටයුත්තරින්නේ. විශාල වශයෙන් කම්කරුවන් මේ කටයුත්ත සඳහා අවශ්‍ය වෙනවා. අපි තේ වත්තක ඉන්න ශ්‍රම බලකායෙන් 60%ක් 75ක් වගේ ප්‍රමාණයක් තේ දනු මෙලීම සඳහා තමයි යෙදවිය යුත්තේ. ඒ වගේම අපි මුළු කියන්නේ ක්ෂේත්‍ර කටයුතු සඳහා යන කම්කරුවන් ගත්තතින් එතනදී වැඩි ප්‍රමාණයක් අපිට යෙදවිය යුත්තේ තේ දළු නෙලීම සඳහා. ඒ වගේම තමයි අපි වල් පැල මර්ධනය කිරීම මේකදී ඇත්තම තේ පර්යේෂණ ආයතන විදිහට අපි නිර්දේශ කරන්නේ මේකට හේතුවක් තියෙනවා. උන්ට ඒක තමයි අපේ තේ කර්මාන්තය ගත්තාම අපි අවම කුසි රසායනික භාවිතා කරලා තමයි අපි අපේ තේ කර්මාන්තය කරගෙන යන්නේ. මොකද විශේෂයෙන් අපි තේ නිෂ්පාදනය කරන්නේ අපනයනය සඳහා. ඒ නිසා අපේ ගණුම්කරුවන් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා කුෂි රසායනික ද්‍රව්‍ය තේවල අඩංගුද කියන එක ගැන. ඒකදී උපරිම කුෂි රසායනික අවශේෂ පිළිබඳ ගැටලු අපිට මතුවෙනවා අපේ ගණුම්කරුවන්ගෙන්. ඒ නිසා තමයි තේ පර්යේෂණ ආයතනයේ විදිහට අපි වල් පැල නෙලීම සඳහා සමෝදායනික වල් පැල මර්ධනය නිර්දේශ කරන්නේ. මේ නිසා අපි මේ සමෝදායන මල් පැල මර්ධනය කිරීම සඳහා යොමු වුණාම එතනදිත් කම්කරු අවශ්‍යතාවය විශාල වෙනවා. ඇත්තටම අපි කියන්නේ පළවෙනියට අපි දකිනවා කම්කරු අවශ්‍යතාවය වැඩිම වන්නේ තේ දළු නෙලීම සඳහා. දෙවැනියට වැඩි කම්කරු සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ වල් පැල මර්ධනය කිරීම සඳහා. ඊට අමතරව අපි ක්ෂේත්‍ර කටයුතු සලකලා බලපුවාම එතනදී අපි දකිනවා කප්පාදු කිරීම කීලික ඊළඟට ඒ කියන්නේ කප්පාදු කිරීමටම අවශ්‍ය වන්නේ අපේ තේ පඳුර නියමිත උසකින් පවත්වා ගැනීම සහ නියමාකාර වර්ධනය වීම සඳහා. ඊළඟට පොහොර යෙදීම. ඒ කියන්නේ අපි දන්නවා අපේ නිර්දේශය වන්නේ අවුරුද්දකට 4 වරක් අපිට පොහොර යෙදීම සිදු කිරීමට නිර්දේශ වෙනවා. ඒ නිසා මේ කටයුතු සඳහා ත්‍රිශාල වශයෙන් කම්කරුවන් අවශ්‍ය වෙනවා. අපි දන්නවා අමුතේ දළු නිමිති බවට පත් කිරීම තමයි මේකේ විශේෂ කාර්ය වන්නේ. එතනදී කර්මාන්ත ශාලාව වල කටයුතු සඳහා ඒ කියන්නේ දළු කර්මාන්ත ශාලාවට ලැබීමේ සිට ඒවා නිමිතේ ලෙස සකස් වෙන තේ වෙන්දේශීය දක්වා රැගෙන යාමේ පියවරවල් වලදී කම්කරු අවශ්‍යතාවය ඊටාම සුවිශේෂී වෙනවා. ඊළඟට ඇත්තටම අපි මෙතනදී කම්කරුවන්ගේ වැදගත්කම කතා කරනවා නම් එතකොට අපිට දැන් පැහැදිලි අපි තේ ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි කර්මාන්ත ශාලාවලදී ඒ හැම පියවරකදීම කම්කරුවන්ගේ අවශ්‍යතාවය නැත්තම් ඒ කට්ටියගේ සුවිශේෂී බව මේ තේ කර්මාන්තය ගත්තාම විශේෂයෙන් ඉස්මතු වෙනවා. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම තේ වගාවේ තිරසාර භාවයට බලපාන්නේ කොහොමද පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තේ වගාව පිළිබඳ ඔබට පණ නගින ඕනම තාක්ෂණ ගැටලුවක් සම්බන්ධයෙන් තේ පර්යේෂණ ආයතන ඇමතුම් මධ්‍යස්ථානයේ තිරේදිස්සන අංකයට ඇමතීමෙන් ඔබට උපදෙස් ලබා ගන්නත් පුළුවන්.